ඉතින් මුලින්ම සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝගෙම. ඉතින් අද මම ෆෝන් එකක් තමයි අන්බොක්ස් කරන්න හදන්නේ. මේක Infinix Smart 10 කියන ෆෝන් එක. ඉතින් මේක හොඳ quality box එකකින් යාලා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම යාලා charger එකක් දීලා තියෙනවා අපිට. data cable එක දීලා තියෙනවා. මේක C type වලින් තමයි දීලා තියෙන්නේ යාලා. ඒගොම data cable එක මේ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේකේ විස්තර ටික මේ charger එක දාලා තියෙනවා. ඔරිජිනල් charger එක තමයි යාලා අපිට දෙන්නේ. ඒ වගේම යාලා transparent අපිට cover back cover එක. ඒ වගේම මේ box එකේ සියලුම විස්තර ටික සඳහන් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ෆෝන් එක. මේක 7 inch display එකක් දීලා තියෙනවා. ඒ වගේම මේකේ fix battery එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න උනා මට මේ වගේ display එකක් පෙන්නනවා. මේක Android version එකෙන් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම 2025 Android version එක දීලා තියෙනවා. ඒ වගේම ෆෝන් එකේ settings වගේක් තියෙනවා. මේක සාමාන්‍ය Android එකේ system එකකටම settings එක තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම මේක පික්මි වගේ දුවන අයට තමයි මේ ෆෝන් එක යාලා ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මොකද මේකෙදි බැටරිය තියෙනවා. ඒ වගේම මේකේ water proof, ඒ කියන්නේ වතුර යන්නේ නැහැ. ඩිස්ප්ලේ එකකින්වත් වතුර මේකේ කිසිම කාන්දුවීමක් වෙන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් පික්මි වගේ එහෙම නැත්නම් උබාගේ දුවන කට්ටියට මේක ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක්. මේක රුපියල් 24999ක් වගේ තමයි වෙන්නේ. මේක ඔයාලට ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට දරස් වගේ මොකක් හරි platform එකකින් ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම මේකේ dual sim දීලා තියෙනවා. ඒ වගේම chip එකක් මේකට use කරන්න පුළුවන්. ඒ වගේම fingerprint තාක්ෂණය වගේම face print තාක්ෂණයක් දීලා තියෙනවා. ඉතින් මේක පාවිච්චි කරන්නත් පහසුවෙන්ම පුළුවන්. ඉතින් පාවිච්චි කරන්න මේ වගේ ෆෝන් එකක් හොඳයි. ඉතින් එහෙනම් මේවා තවත් වීඩියෝයක් අරගෙන ඉස්සරහට එන්නම්. එතෙක් ඔයාලට සුබ දවසක්.